ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔයාලා බලන්න සුපිරිම ටීවී සීරීස් එකක් හොයනෝ නම් අද මම අරන් එන මේ ලිස්ට් එක අනිවාර්යයෙන්ම ඔයාලගේ බකට් ලිස්ට් එකේ තියෙන්න ඕනේ. මේක නිකන් රෙකමෙන්ඩේෂන් එකක් නෙවෙයි. බලපු හැමෝටම කවදාවත් අමතක නොවන මාස්ටර්පීස් ටිකක්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව ලිස්ට් එකට යමු. අපේ ලිස්ට් එකේ පළවෙනියටම තියෙන්නේ 2008 අවුරුද්දේ පටන් ගත්ත IMDb එකේ 9.5ක වගේ අතිවිශාල රේටිං එකක් තියෙන Breaking Bad කියන සීරීස් එක. මේකේ කතාව යන්නේ Tamanට පිළිකාවක් තියනවා කියලා දැනගෙන Tamanගේ මරණයෙන් පස්සේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්න මත්ද්‍රව්‍ය හදන්න පටන් ගන්න රසායන විද්‍යා ගුරුවරයෙක් වටා. සාමාන්‍ය ගුරුවරයෙක් කොහොමද ලෝකයේ දරුණුම අපරාධකාරයෙක් වෙන්නේ කියන එක මේකේ හරිම තාත්විකව පෙන්නනවා. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනි ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන ඇක්ටිං සහ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක. සරල මිනිහෙක් කාලයත් එක්ක දරුණු අපරාධකාරයෙක් වෙද්දී එයාගේ හිත ඇතුලේ වෙන වෙනස්කම් මීට වඩා හොඳට වෙන කතවක දකින්න ලැබෙන්නේ නැහැ. කිසිම කම්මැලිකමක් නැතුව හැම එපිසෝඩ් එකක්ම කුතුහලයෙන් බලන්න පුරුවම් ලෝකේ හොඳම සීරීස් එකක් තමයි Breaking Bad කියන්නේ. දෙවනියට මම කියන්න යන්නේ ලොකුම ෆෑන් බේස් එකක් තිබ්බ Game of Thrones ගැන. මේක 2011 අවුරුද්දේ තමයි පටන් ගත්තේ. IMDb එකේ 9.2ක වගේ ලොකු රේටිං එකක් තාමත් මේකට තියෙනවා. මේ කතාව ගෙතිලා තියෙන්නේ වෙස්ටරෝස් කියන මනංකල්පිත මහද්වීපයේ තියෙන රාජධානි 7ක බලය, ඒ කියන්නේ අර ප්‍රසිද්ධ අයන් ත්‍රෝන් එක අල්ලගන්න පවුල් කීපයක් කරන සටනක් වටා. හැබැයි ඒක නිකම්ම රජවරුන්ගේ සටනක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන දේශපාලනය, පාවාදීම්, ආදරය සහ ඒ වගේම මනුෂ්‍යත්වයට එහා ගිය ලොකු අනතුරක් ගැනත් මේකේ හරි අපූර්වට කතා කරනවා. ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනි ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන අනපේක්ෂිත සිදුවීම්. ඔයා හිතන දේ නෙවෙයි හැමතිස්සෙම වෙන්නේ. ඔයා ගොඩක්ම ආදරය කරන චරිත පවා ඕනම වෙලාවක මැරෙන්න පුරුවන් කියන කුතුහලයත් එක්ක තමයි මේක බලන්න වෙන්නේ. ඒ වගේම මේකේ තියෙන මකරුන්, යුද්ධ දර්ශන සහ ප්‍රධාන නළු නිලියන්ගේ රංගනය ඇත්තටම මාරම ලෙවල් එකක තියෙනවා. ෆැන්ටසි කතාවලට අකමැති කෙනෙක් වුණත් මේක බලන්න ගත්තොත් අතරමඟ නතර කරන්නේ නැහැ කියලා මට ෂුවර්. තුන්වෙනියට මම ඔයාලට කියන්න යන්නේ හිතට තදින්ම දැනෙන සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු මිනි සීරීස් එකක් ගැන. ඒ තමයි 2019 අවුරුද්දේ රිලීස් වුණු IMDb එකේ 9.4ක වගේ ඉහළම අගයක් ගත්ත චර්නෝබිල්. මේ කතාවට පදනම් වෙන්නේ 1986 දී සෝවියට් සංගමේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධ වුණු බිහිසුණු පිපිරීම සහ ඒකෙන් ඇති වුණු විනාශය පාලනය කරන්න මිනිස්සු කරපු අසමාන්‍ය කැපකිරීම ගැනයි. ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනි හේතුව තමයි මේකේ තියෙන ඒ තාත්වික බව. නිකම්ම අනතුරක් ගැන විතරක් නෙවෙයි, දේශපාලන බලය වෙනුවෙන් ඇත්ත යටපත් කරන්න හදන හැටිත් ඒ බොරුව නිසා කොයිතරම් ජීවිත ප්‍රමාණයක් විනාශ වෙනවද කියන එකත් මේකේ හරිම සංවේදීව පෙන්නනවා. කොටස් 5ක් වගේ කෙටි ප්‍රමාණයක් තිබුණත් ඒ හැම තත්පරයක්ම ඔයාව කුතුහලයෙන් සහ වෙලාවකද ලොකු කම්පනයකින් තියන්න මේ කතාව සමත් වෙනවා. සිනමාකරණය සහ සංගීතය පවා ඒ බිහිසුණු පරිසරය ඔයාගේ කාමරයටම ගේනවා වගේ දැනෙයි. හතරවෙනියට මම ඔයාලට කියන්න යන්නේ හුඟක් අය අහලා තිබුණට බලන්න පොඩ්ඩක් පස්ස ගහන. හැබැයි බැලුවොත් කවදාවත් අමතක නොවන මාස්ටර්පීස් එකක් ගැන. ඒ තමයි 2002 ඉඳන් 2008 වෙනකම් විකාශනය වුණු IMDb එකේ 9.3ක වගේ සුපිරි රේටිං එකක් තියෙන The Wire කියන සීරීස් එක. මේකේ කතාව ගෙටිලා තියෙන්නේ ඇමරිකාවේ බෝල්ටිමෝර් නගරේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒක මර්ධනය කරන්න පොලිසිය දාන සෙල්ලම් ගැන. හැබැයි මේක නිකම් පොලිස් කතාවක් නෙවෙයි. මේකේ එක සීසන් වලින් නගරයක තියෙන දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, මාධ්‍ය සහ වරාය වගේ හැම පැත්තක්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හරිම ගැඹුරින් පෙන්නනවා. ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනි ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන අතිශය තාත්වික බව. මේක ලියලා තියෙන්නේ ඇත්තම රිපෝටර් කෙනෙක් සහ හිටපු පොලිස් නිලධාරියෙක්. ඒ නිසා මේකේ තියෙන චරිත සහ සිද්ධි කොයිතරම් ඇත්තද කියලා ඔයාටම තේරෙයි. නරක මිනිස්සු ඇතුලේ තියෙන හොඳ පැත්තත් හොඳ මිනිස්සු කරන වැරදිත් හරිම ලස්සනට මේකේ පෙන්නනවා. මුල් එපිසෝඩ් කීපේ බලද්දි පොඩ්ඩක් හෙමින් යනවා වගේ දැනුණත් එකපාරක් මේ කතාවට අහු වුණොත් ඔයාට මේකෙන් ගැලවෙන්න ලේසි වෙන්නේ නැහැ.
පස්වෙනියට අපි කතා කරමු මොඩර්න් ටෙලිවිෂන් එකේ රන් යුගයේ පටන් ගත්තා කියලා හඳුන්වන ද සොප්‍රානෝස් ගැන. මේක 1999 ඉඳන් 2007 වෙනකන් විකාශනය වුණු IMDb එකේ 9.2ක වගේ ඉහළ රේටිං එකක් තියෙන සුපිරිම කතාවක්. මේකේ කතාව යන්නේ නිව්ජර්සි වල ඉන්න බලවත් මාෆියා ලොක්ෙක් වන ටෝනි සොප්‍රානෝ වටා. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ මාෆියා ලොක්ක තමන්ගේ අපරාධ කල්ලි මෙහෙයවන අතරේ තමන්ගේ පවුලේ ප්‍රශ්නයත් එක්ක හිර වෙලා මානසික පීඩනය නිසා හොරෙන් මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනි හේතුව තමයි මේක නිකම්ම වෙඩි තියාගන්න මාෆියා කතාවක් නෙවෙයි. මේක මනුස්ස මනස, පෞල් සම්බන්ධතා සහ සමාජය ගැන හරිම ගැඹුරු විදිහට කතා කරනවා. ටෝනි සොප්‍රානෝ කියන්නේ ටීවී ඉතිහාසයේ හදපු සංකීර්ණම සහ හොඳම චරිතයක්. ඇන්ටි හීරෝ කියන සංකල්පය ලෝකේ ජනප්‍රිය වුණේ මේ කතාවෙන් පස්සේ කියලා කිව්වොත් වැරදි නැහැ. ඒ වගේම මේකේ තියෙන හාස්‍ය සහ අනපේක්ෂිත සිදුවීම් නිසා ඔයාට මේක එක දිගට බලන්න හිතෙයි. 6 විරියට මම ඔයාලට කියන්න යන්නේ මීට කලින් ඔයාලා අහලා තිබුණට අලුත් විදිහට නිර්මාණය වුණු ලෝක ප්‍රසිද්ධ පරීක්ෂකයෙක් ගැන. ඒ තමයි 2010 ඉඳන් 2017 වෙනකන් විකාශනය වුණු IMDb එකේ 9.1ක වගේ සුපිරි රේටිං එකක් තියෙන ෂර්ලොක් කියන සීරීස් එක. මේකේ විශේෂත්වය තමයි ආතර් කෝනන් ඩොයිල්ගේ පරණ ෂර්ලොක් හෝම්ස් කතාවල තිබ්බ චරිත අද කාලේ තියෙන තාක්ෂණයත් එක්ක ලන්ඩන් නගරේ ඉන්නවා වගේ හරිම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. බෙනඩික් කම්බර්බැච් සහ මාටින් ෆ්‍රීමන්ගේ සුසංයෝගයෙන් මේකේ ෂර්ලොක් සහ වොට්සන්ගේ චරිතවලට අමුතුම පණක් ලැබෙනවා. ඔයා රහස්‍ය පරීක්ෂක සහ කුතුහලයෙන් පිරුණු කතාවලට ආස කෙනෙක් නම් ෂර්ලොක් කියන්නේ මග නොහැරිය යුතුම එකක්. 7 වෙනියට මම ඔයාලට කියන්නේ යුද්ධය ගැන හදපු ලෝකේ හොඳම නිර්මාණය කියලා අවිවාදයෙන්ම පිළිගන්න මිනි සීරීස් එකක් ගැන. ඒ තමයි 2001 අවුරුද්දේ රිලීස් වුණු IMDb එකේ 9.4ක දැවැන්ත රේටිං එකක් තියෙන Band of Brothers. මේක නිෂ්පාදනය කළේ ස්ටීවන් ස්පිල්බර්ග් සහ ටොම් හැන්ක්ස් එකතු වෙලා. දෙවනි ලෝක යුද්ධය කාලේ ඇමරිකානු හමුදාවේ ඊසි කම්පැනි කියන පැරෂූට් බට කණ්ඩායම මුහුණ දුන්න සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනි හේතුව තමයි මේකේ තියෙන අතිශය තාත්වික බව. යුද්ධය කියන්නේ නිකම්ම වීරකම් කරන තැනක් නෙවෙයි. ඒක කොයිතරම් බිහිසුණුද, සහෝදරත්වය කියන්නේ මොකක්ද සහ මරණය අභියෝගයට ලක් කරමින් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියන එක මේකේ හදවතටම දෙනෙන්න පෙන්නනවා. හැම එපිසෝඩ් එකක්ම පටන් ගන්නේ ඒ කාලේ ඇත්තටම යුද්ධ කරපු සොල්දාදුවන්ගේ කෙටි අදහස් දැක්වීමකින්. ඒ නිසා මේක බලද්දි ඔයාටත් ඒ යුද පිටියේ ඉන්නවා වගේ අමුතුම හැඟීමක් දැනේ. යුද කතාවලට අකමැති කෙනෙක් වුණත් මේකේ තියෙන මනුෂ්‍යත්වය නිසාම මේකට ආකර්ෂණය වෙනවා ෂුවර්. 8 විනියට මම කියන්නේ අරනේ ඔයාගේ මොළය හොඳටම වෙහෙසවන්න වෙන හැබැයි බැලුවට පස්සේ පිස්සු හැදෙන විදිහේ ජර්මන් සීරීස් එකක් ගැන. ඒ තමයි 2013 ඉඳන් 2020 වෙනකම් විකාශනය වුණු IMDb එකේ 8.7ක වගේ ඉහළ රේටිං එකක් තියෙන ඩාර්ක්. මේකේ කතාව පටන් ගන්නේ ජර්මනියේ වින්ඩන් කියන පුංචි නගරයක ළමයෙක් අතුරුදහන් වීමත් එක්ක. හැබැයි ඒ අතුරුදහන් වීම පස්සේ තියෙන්නේ කාලය හරහා යන අතිශය සංකීර්ණ රහසක්. පරම්පරා 4ක පවුල් කිහිපයක ජීවිත එකිනෙකට බැඳිලා තියෙන හැටි මේකේ හරිම පුදුම විදිහට පෙන්නනවා. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. කාලය, ඉරණම සහ විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය මීට වඩා හොඳට පැහැදිලි කරපු වෙනත් නිර්මාණයක් නැති තරම්. හැම පොඩි දෙයක්ම පස්සේ ලොකු අර්ථයක් තියෙනවා. මුල් ටිකේ පොඩ්ඩක් පැටලෙනවා වගේ දැනුණත් කතාව ඉස්සරහට යද්දි ඒ හැම ගැටේම ලිහෙන හැටි දැක්කම ඔයාට නිකම්ම වව් කියලා කියවෙයි. මේක නිකම්ම බලන එකක් නෙවෙයි. හරියට පසල් එකක් විසඳනවා වගේ අත්දැකීමක්. 9 වෙනියට මම කියන්න යන්නේ මාරම ස්ටයිල් එකක් තියෙන ගැම්මෙන් බලන්න පුළුවන් බ්‍රිතාන්‍ය කතාවක් ගැන. ඒ තමයි 2013 ඉඳන් 2022 වෙනකම් විකාශනය වුණු IMDb එකේ 8.8ක රේටිං එකක් තියෙන Peaky Blinders. මේකේ කතාව පටන් ගන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ එංගලන්තයේ බර්මින්ග්හෑම් නගරයේ බලය අල්ලගෙන හිටපු Peaky Blinders කියන මැරකල්ලිය ගැනයි. සිලියන් මර්ෆි රංගපාන තෝමස් ෂෙල්බි කියන චරිතයේ වටා තමයි මේ මුළු සෙල්ලමම කැරකෙන්නේ. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනි ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන සිනමාකරණය සහ ස්ටයිල් එක. ඒ කාලේ ඇඳුම් පැළඳුම් කොණ්ඩ මෝස්තුරු වගේම පාවිච්චි කරන සංගීතය පවා හරිම ආකර්ශනීයයි.
තෝමස් ෂෙල්බි කියන්නේ හරිම නිහඬ, ඒ වගේම අතිශය බුද්ධිමත් නායකයෙක්. එයා Tamanගේ පවුල සහ ව්‍යාපාරය, දේශපාලනය සහ අනිකුත් හතුරන්ගෙන් බේරගන්න කරන සැලසුම් දැක්කම ඔයාට නිකම්ම පිස්සු හැදෙයි. ගෑන්ග්ස්ටර් කතාවලට ආස ඕනෑම කෙනෙක් මග නොහැර යුතුම නිර්මාණයක් තමයි මේක. අන්තිමට මම යන්නේ මෑත කාලේ ලෝකෙම ලොකු පෙරලියක් කරපු හැමෝම ආදරය කරන සීරීස් එකක් ගැන. ඒ තමයි 2016 අවුරුද්දේ පටන් ගත්ත IMDb එකේ 8.7ක රේටිං එකක් තියෙන Stranger Things. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ 80 දශකයේ ඇමරිකාවේ හොකින්ස් කියන පුංචි නගරයක සිද්ධ වෙන අద్භූත අතුරුදහන් වීමක් වටේ. හැබැයි ඒක නිකම්ම අතුරුදහන් වීමක් නෙමෙයි. රජයේ රහසිගත පරීක්ෂණ සහ වෙනත් මානයක ඉන්න භයානක සත්තුන් එක්ක කරන ලොකු සටනක්. ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනි ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන ඒ නොස්ටැල්ජියා ගතිය. ඒ කියන්නේ 80 දශකයේ තිබුණ සින්දු, ඇඳුම් පැළඳුම් සහ ඒ කාලේ තිබුණ ෆීල් එක මේකේ මාරම ලස්සනක පෙන්නනවා. ඒ වගේම මේකේ ඉන්න ළමයි ටිකේ රංගනය සහ ඔවුන් අතර තියෙන යාළුකම දැක්කම ඔයාටත් ඔයාගේ ළමා කාලය මතක් වෙයි. කුතුහලය, බය සහ ආදරය මේ හැමදේම එකට කලවම් වෙලා තියෙන හින්දා සුපිරිම කතාවක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අනිවාර්යෙන්ම බලන්න ඕනි සුපිරිම ටීවී සීරීස් ටික. මේ අතරින් ඔයා දැනටමත් බලලා තියෙනව මොනවාද? ඒ වගේම ඔයාගේ ෆේවරිට් එක මොකක්ද කියලා පල්ලෙහැම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.